මම කලින් ලොසාටන් ගැන වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ වැඩිපුරම කියලා තිබුණේ ටෙල්මිසාටන් ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඒක නිසා මම අද හිතුවා ටෙල්මිසාටන් ගැන කෙටි වීඩියෝ එකක් කරන්න. මම ලොසාටන් වීඩියෝ එකෙත් මේ කතාව කිව්වා. ලොසාටන් අයිති වෙන කාණ්ඩයටම තමයි ටෙල්මිසාටන් අයිති වෙන්නේ. මෙන්න මේ තියෙන්නේ ලොසාටන් අයිති වෙන ටෙල්මිසාටනුත් අයිති වෙන ඇන්ජියෝටෙන්සින් රිසෙප්ටර් බ්ලොකර් කියන ඖෂධ කාණ්ඩයට අයිති වෙන ඖෂධ කිහිපයක්. මේ ඖෂධ ඔක්කොම එකම කාණ්ඩයේ ඖෂධ. ඒ කියන්නේ මේ ඖෂධ ඔක්කොම වැඩ කරන්නේ එකම විදියට. ඒ වුණාට මේ ඖෂධ හැම එකේම පොඩි වෙනස්කම් තියෙනවා. මේ වීඩියෝ එකේදී අපි ටෙල්මිසාටන් ගැන කතා කරන ගමන් ලොසාටන් එක්ක මේක වෙනස් වෙන්නේ කොහොමද කියලාත් කතා කරගෙන යමු. ලොසාටන් සහ ටෙල්මිසාටන් කියන ඖෂධ දෙකම එකම කාණ්ඩයට අයිති වෙන නිසා මේ දෙකම වැඩ කරන්නේ එකම විදියට. මේ දෙකේ අතුරු ආබාධත් ගොඩක් දුරට එක සමානයි. මේ ඖෂධ දෙකම දෙන්නේ එකම රෝග තියෙන රෝගීන්ට. ටෙල්මිසාටන් කියන ඖෂධයත් ලොසාටන් වගේම අපේ ඇඟේ ලේ ගෙනියන නාලවල ප්‍රමාණය ලොකු කරලා තමයි අපේ ඇඟේ ප්‍රෙෂර් එක අඩු කරන්නේ. ඒක මම ලොසාටන් වීඩියෝ එකේ පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ටෙල්මිසාටන් කියන ඖෂධය 1990 දී ජර්මනියේදී තමයි හොයාගන්නේ. 1990 දී මේක හොයාගත්තට මේක වෙළඳපොළට නිකුත් කරන්නේ 1998 දී. ටෙල්මිසාටන් කියන ඖෂධයේ ඔරිජිනල් බ්‍රෑන්ඩ් එක වෙන්නේ මිකාඩිස් කියන බ්‍රෑන්ඩ් එක. ලංකාවේ දැනට විවිධ වෙළඳ වලින් බ්‍රෑන්ඩඩ් ගොඩක් පාවිච්චි වෙනවා. ටෙල්මිසාටන් කියන ඖෂධයත් ලොසාටන් වගේම අතුරු ආබාධ ඉතාම අවම ප්‍රමාණයක් තියෙන ඖෂධයක්. ලොසාටන් බොන සමහර අයට ලොසාටන් බොන මුල් කාලයේදී කරකැවිල්ල තත්ත්වයක් එන්න පුළුවන්. මේක ටෙල්මිසාටන් බොන අයටත් එන්න පුළුවන්. හැබැයි ලොසාටන් බොන අයට වඩා අඩුවෙන් තමයි ටෙල්මිසාටන් බොන අයට මේ අතුරු ආබාධය එන්නේ. ඊළඟ එක තමයි ලොසාටන් කියන ඖෂධය ගොඩක් වෙලාවට ගොඩක් රෝගීන්ට වේල් දෙකක් බොන්න වෙන ඖෂධයක්. හැබැයි ටෙල්මිසාටන් කියන ඖෂධය එක වේලක් බිව්වම අපේ ඇඟේ ප්‍රෙෂර් එක මුළු දවසක්ම පාලනය කරලා තියාගන්න පුළුවන්. ඒක නිසා මේ ඖෂධය දවසට එක වේලක් තමයි පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාවට වෛද්‍යවරු මේ පෙත්ත නිර්දේශ කරනවා දියවැඩියාව සමග ප්‍රෙෂර් එක තියෙන රෝගීන්ට. ප්‍රෙෂර් එක තියෙන දියවැඩියා රෝගීන්ට ලොසාටන් කියන ඖෂධයත් නිර්දේශ කරනවා. හැබැයි ලොසාටන් වලට වඩා ටෙල්මිසාටන් කියන ඖෂධය මේ වගේ රෝගීන්ට හොඳට වැඩ කරනවා. අනිත් එක ටෙල්මිසාටන් කියන ඖෂධයෙන් අපේ ඇඟේ ඉන්සියුලින් වලට තියෙන සංවේදීතාවය ගොඩක් වැඩි කරනවා. ඒකත් ප්‍රෙෂර් එක තියෙන දියවැඩියාවක් තියෙන රෝගීන්ට තියෙන විශේෂ වාසියක්. ගොඩක් වෙලාවට මෙන්න මේ කාරණා ටික තමයි ටෙල්මිසාටන් සහ ලොසාටන් අතර වෙනස්කම් විදියට අපිට දකින්න පුළුවන්. ලොසාටන් වලට වඩා ටෙල්මිසාටන් වල තියෙන වාසි තමයි දවසට එක වේලක් බොන එක අපිට තියෙන වාසියක්. අනිත් එක තමයි ප්‍රෙෂර් එක තියෙන දියවැඩියා රෝගීන්ට මේ ඖෂධය ලොසාටන් වලට වඩා හොඳට වැඩ කරනවා. ඒකත් මේ ඖෂධයේ තියෙන වාසියක්. අනිත් එක තමයි මේක එකපාරක් බිව්වට පස්සේ මුළු දවසක්ම අපේ ඇඟේ ප්‍රෙෂර් එක පාලනය කරලා තියාගන්න පුළුවන්. හැබැයි ටෙල්මිසාටන් වලට වඩා ලොසාටන් වලත් වාසි තියෙනවා. ප්‍රධානම වාසිය තමයි ටෙල්මිසාටන් වලට වඩා ලොසාටන් කියන ඖෂධය සැලකිය යුතු ලෙස මිලෙන් අඩුයි. අනිත් එක තමයි සමහර රෝග තියෙනවා. ඒ රෝග තියෙන රෝගීන්ගේ ප්‍රෙෂර් එක පාලනය කරන්න තියෙන හොඳම ඖෂධය වෙන්නේ ලොසාටන්. ඒක නිසා ඔබට වෛද්‍යවරයා ලොසාටන් නිර්දේශ කරලා තිබුණත් ඔබට ටෙල්මිසාටන් නිර්දේශ කරලා තිබුණත් අදාළ ඖෂධය නිවැරදි මාත්‍රාවට ගත්තොත් ඔබට ඔබේ ප්‍රෙෂර් එක පාලනය කරලා තියාගන්න පුළුවන්. ටෙල්මිසාටන් ගැන කියන්න තියෙනෙත් එච්චරයි. ලොසාටන් සහ ටෙල්මිසාටන් අතර තියෙන වෙනස්කම් ගැන කියන්න තියෙනෙත් එච්චරයි. ඒක නිසා මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අලුත් දවසක අලුත් බෙහෙත් කතාවක් එක්ක නැවත හමු වනතුරු ඔබට සුබ දවසක්.